ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යනු පැරණි පඬිවරයෙක් කියූ රුවන් වැකියකි. තමන් පියනගන සෑම ක්ෂේත්‍රයක්ම අතික්‍රමණය කරමින් එම ක්ෂේත්‍රවල හිනි පෙත්තටම යන්න උන් සොයා ගැනීම අතිශය විරලය. එවන් විරල මිනිසෙකුගේ කතාවයි මේ. ඔහු ඉපදුනේ මුල්කිරිගල ආසනයේ රම්මලී නම් රමණීය කඳුවැටි තීරයේ පිහිටි ඔහුගේ මවගේ ගමේය. එය නමින් කිරමය. ඔහු හැදුනේ වැඩුනේ තම පියාගේ ගම වන වලස්මුල්ලේ හොරේවෙලය. මූලික අධ්‍යාපනය ලැබීම ආරම්භ කළේ හොරේවෙල මහාවිද්‍යාලයෙන්ය. පසුව ගංගොඩවිල ශ්‍රී රේවත මහාවිද්‍යාලයට ඇතුළු වූයේ පාසලේ 4 වෙනි පන්තියටය. නාගරික පරිසරයට වඩා ගමට ඇලුම් කළ ඔහු නගරේ පාසලින් සමුගනිමින් නැවත ගම්මින් බලා පිටත් විය. ඔහු වලස්මුල්ලේ උතුරු කණුමුල් දිනය විද්‍යාලයට ඇතුළු වූයේ 8 වෙනි පන්තියටය. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔහු සමත් වූයේ පාසලේ කිසිවෙකුටත් දෙවෙනි නොවෙමින්ය. අපොස උසස් පෙළ විභාගයේ නිමවා මාසයක් යන්නටත් පෙර ඔහු වයස අවුරුදු 18 දීම වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඒ ලංකා බැංකුවේ කනිෂ්ඨ නිලධාරියෙකු වශයෙනි. ලංකා බැංකුව ඔහුට හුදෙක් රැකියාසානයක් පමණක් නොවිය. ලංකා බැංකුවේ පුස්තකාලය ඔහුගේ විශ්වවිද්‍යාලයේ බව ඔහු විසින් පවසනවා අපට ඇසී ඇත. රුහුණු විශ්වවිද්‍යාලයේ කලාපීඨයේ ශිෂ්‍යභාවයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ බාහිර අංශයේ ශිෂ්‍යයෙකු ලෙස ඔහු ලියාපදිංචි විය. ඔහු බැංකුවේ සේවයේ යෙදෙමින්ම නීති උපාධිය සහ නීති විද්‍යාල විභාග ඉතා ඉහළින් සමත් විය. නීති උපාධිය හැදෑරීම පිණිස අන් අයට මෙන් ඔහුට ගුරුවරුන් රාශියක් නොවිය. නීති උපාධිය සමත්වීම පිණිස ඔහුට ගුරුවරයා වූ පුද්ගලයා අධිනීතිඥ නිමල් සිරිවර්ධන මහතා පමණි. වසර 5ක සේවා කාලයකින් පසු බැංකු රැකියාවට ආයුබෝවන් කී ඔහු අලුත් කඩේ කඳු මුදුන තරණය කළේ නව වෘත්තියට අත්පොත තැබිය හැකි ගුරුතුමෙකු සොයාගෙනය. ඔහු නීතිඥ වෘත්තියට මංපෙත් විවර කළ ඒ උතුම් මිනිසා ගැන අදත් කතා කරන්නේ සෙනෙහසිනි. ඔහු නමින් ජනාධිපති නීතිඥ ඉක්රාම් මොහොමඩ් මැතිතුමාය. 1984 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දියුරුම් දෙන්නේ එය ඔහුට දෛවය උරුම කර දුන් නිසා නම් නොවේ. ඒ දෛවයට අභියෝග කිරීමේ ධෛර්යය ඔහු තුල ඇති බව සනාථ කරමිනි. සිය නීතිඥ දිවියේ යා හැකි ගමනාන්තයට යමින් 2001 වසරේ අඩුම වයසින් ජනාධිපති නීතිඥවරයා බවට පත්වෙමින් වාර්තාවක් පිහිටුවන ලදී. එමෙන්ම ඔහු 1998 වසරේ දක්ෂතම තරුණ නීතිවේදියාට හිමිවන ටොයිප් සම්මානයෙන්ද පිදුම් ලැබිය. සිය නීතිඥ වෘත්තියම යෙදමින් ඔහු දැරූ තනතුරු ප්‍රමාණය බොහෝය. ගෙවල් කුලී සමාලෝචන මණ්ඩලයේ සභාපති ලෙස වසර 4ක් තිස්සේ කටයුතු කළ ඔහු පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද විනිශ්චයට අදාළ කටයුතු කළේය. මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඔහු දැරූ ප්‍රවීණත්වය නිසා ඔහු ලෝක පුවත්පත් මණ්ඩලයේ උප සභාපතිවරයා බවට පත්විය. ජාතික චිත්‍රපට සංස්ථාවේ සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ඔහු එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන්ද කටයුතු කළේය. නීති කෙටුම්පත් සභාවේ සමාජිකයෙකු මෙන්ම ඔලිම්පික් ඩෝපින් කමිටුවේ සභාපතිවරයා ලෙසද සේවය කළේය. එවකට ධීවර අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අමාත්‍යංශයේ නීති උපදේශක ලෙසද සේවය කළේය. ඔහු දේශපාලනයට සම්බන්ධව කටයුතු කළද ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමේ අරමුණක් ඔහුට නොවිය. ඔහු කලක් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නීතිඥවරයා මෙන්ම ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේද බොහොමයක් නීති කටයුතුවල නීතිඥවරයාද විය. නැගෙනහිර කොළඹ අත්තනගල්ල කෝට්ටේ කඩුවෙල වැනි ආසනවල ආසන සංවිධායක තනතුර භාර ගැනීමට ඔහුට නිරන්තර ආරාධනා ලැබුණද
ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට ඔහුට කිසි කැමැත්තක් නොතිබින. 2004 මහමැතිවරණයෙන් දින කිහිපයකට පසු ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් හදිසියේ ලද දුරකථන ඇමතුමක් මත ඔහු ජනාධිපති මන්දිරයට ගියේ නීතිමය කටයුත්තක් සම්බන්ධයෙන් යයි සිතාගෙනය. එහි ගිය විට එතුමිය විසින් ලිපිගොනු දෙකක් ඔහු අතට පත් කළේය. දිගහැර බැලූ විට ඔහුද මවිතයට පත්විය. එක් ලිපිගොනුවක ඔහුව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කරන ලද පත්වීමද, අනෙක් ලිපිගොනුවේ කැබිනට් ඇමතිවරයෙකු ලෙස කරන ලද පත්වීමද විය. ඉන් ගැලවීමට ඔහු දසාතේ කල්පනා කළේය. අවසානයේ මන්ත්‍රීකම පමණක් බාර ගැනීම පිණිස ජනාධිපතිවරිය එකඟ කරවා ගත්තේය. එතුමියගේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලබද්දී ඇමති තනතුරු ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ එකම මන්ත්‍රීවරයා ඔහු විය. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධාන නීතිඥවරයා ලෙස කටයුතු කළ ඔහු මහරගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක බවට පත්විය. එම මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පක්ෂයේ සියලු මන්ත්‍රීවරු ඇමතිවරු වෙද්දී ඔහු ඇමතිකම් ප්‍රතික්ෂේප කළේය. අනතුරුව ගරු ජනාධිපතිතුමාගේ ඇවිටිලි කිරීම නිසාම ඔහු රාජ්‍ය බැංකු සංවර්ධන අමාත්‍ය ධුරය බාරගත්තේය. මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ රාජ්‍ය බැංකු දෙකක වංචා කර තිබූ රුපියල් කෝටි 400කට වැඩි මුදලක් නැවත අයකර ගැනීමට ඔහු සමත් විය. හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්තාවක් නොමැති බව වටහාගත් මොහොතේ ඇමති ධුරයෙන් ඔහු සමුගත්තේය. එවකට හිස්ව තිබූ රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවේවත් කෝප් කමිටුවේ සභාපති තනතුර භාර ගන්නා ලෙසට ජනාධිපතිතුමා ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා පැවති ඡන්දයේදී එක් කුඩා පක්ෂයක් හැර එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ ඔහුට සහාය පළ කළේය. එහි සභාපතිවරයා ලෙස පක්ෂ විපක්ෂ බෙහෙදයකින් තොරව රජයේ දේශපාලනඥයින් සහ නිලධාරීන් විසින් සිදු කර ඇති වංචා දූෂණ රටට හෙළි කරද්දී දැඩි තාඩන පීඩනවලට පමණක් නොව මරණීය තර්ජනවලට පවා මුහුණ දීමට ඔහුට සිදුවිය. කෝටි 30,000කට වැඩි ජනතා මුදල් කාබාසීනියා කළ හැටි ඔහු හෙළිදරව් කළේ දූෂිතයන්ගේ නම් ගම් ඇතිවය. එවකට වසරක ජාතික ආදායම කෝටි 70,000ක් වන විට කෝටි 30,000ක් දූෂණයට ලක්වීම යනු වාර්ෂික ජාතික ආදායමෙන් 42%ක ප්‍රතිශතයකි. වාර්තාව එළිදැක්වීමත් සමග සිදු වූ පක්ෂ මාරු සමග ඇති වූ දේශපාලන කලබගෑනිය තුළ දේශපාලනයෙන් සමුගන්නට තීරණය කළ ඔහු 2007 නොවැම්බර් මාස සිට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස විපක්ෂයේ අසුන් ගත්තේය. ඔහුගේ කෝප් වාර්තාවේ නිර්දේශ කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මගින් ක්‍රියාත්මක කරවා ගැනීමට හැකිවීම ඔහුට මහත් අස්වැසිල්ලක් විය. එමගින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඇපලෝ රෝහල, වරාය ඉඩම් වැනි දේපල නැවතත් රජයට ලබාගත හැකි විය. ඒවායේ වත්කම් කෝටි 10,000ක් පමණයි ගණන් බලා ඇත. 2007 වසරේ මෙරටට වැඩිම සේවය කළ තැනැත්තා ලෙස සලකන LMD Sri Lankan of the Year 2007 හෙවත් 2007 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයා යන ගෞරව නාමයෙන් ඔහු පුදනු ලැබුවේය. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන දේශපාලනඥයන් මෝඩයන් යයි සිතන ජනතාවක් සිටින රටක තවත් කුමට දේශපාලනය කරන්නේ දැයි සිතමින් පාර්ලිමේන්තු වාරය අවසන් වන තෙක් නිහඬව සිටියේ තොර තෝංචියක් නැති ගැටුම් වලින් සහ හැලහැප්පීම් වලින් යුතු දේශපාලනයට සමුදී විවේක සුවයක් ලබා ගැනීමේ අරමුණිනි. ඒත් එවර ගමන් මඟ වෙනස් කරනු ලැබුවේ ධෛර්ය විසින් නොව දෛවය විසින් යයි ඔහු පවසයි. දේශපාලනයෙන් සමු නොගන්න යයි ගලා ආ ඉල්ලීම් බොහොමය අතර විපක්ෂ නායක සහ
එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රබල ලෙස ඉල්ලා සිටියේ 2010 මහමැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන ලෙසය. එහෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිරිනැමූ ජාතික ලැයිස්තු මන්ත්‍රීකම ප්‍රතික්ෂේප කළේය. ඔහු එතුමාට පැවසුවේ මම දේශපාලනයේ රැඳෙනවා නම් මට මැතිවරණයකට තරඟ කරන්න ඕන. ඒ හේතු දෙකක් නිසා. පළමුවෙන්න නම් ඇත්තටම මේ රටේ මිනිසුන්ට මාව මන්ත්‍රීවරයෙක් කරන්න උවමනාද නැද්ද යන්න මට උරගා බැලීමට අවශ්‍ය වීමයි. දෙවැනිව මම ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට ගිය දිනේ සිට සන්ධාන මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම මම ජනපදනමක් නැති මන්ත්‍රීවරයෙකු යයි හඳුන්වා දීමට උත්සාහ ගත්තා. එදින මම ඔවුන්ට ප්‍රතිචාර දැක්වුවේ ජනපදනම ඇත්තේ කාටද යන්න ඊළඟ මැතිවරණයේදී ඔප්පු කර පෙන්වන බවයි. එම පසුබිම තුල 2009 දෙසැම්බර් 2 වන දින එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ ගත් දිනේම ඔහුට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකත්වය සහ මහරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරය පිරිනැමුවා. 2010 අප්‍රේල් මහමැතිවරණයේදී ජනපදනම පිළිබඳව අභියෝග කළ සියලු ඇමතිවරුන්ට වැඩියෙන් මනාප ලබා ගැනීම ඔහු ලද ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. නීතිඥ වෘත්තිය තුළ නීතිඥයින්ගේ ප්‍රමිතිය උසස් තත්වයකට ගෙනීම සඳහා ඔහු විසින් රටේ සෑම පළාතකටම ගොස් නීති අධ්‍යයන වැඩමුළු පැවැත්වීම නිරන්තරයෙන්ම සිදු කළේය. නීතිඥ වෘත්තියට අදාළව බොහෝ පොත්පත් රචනා කළේය. 2012 වසරේ ඔහු නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා තරඟ වැදුනේ එතෙක් පැවති ක්‍රමයට අභියෝග කරමින් උඩුගම් බලා පීනන්නට සිතාගෙනය. දේශපාලන පක්ෂයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නීතිඥ සංගම් නිලවරණයකට තරඟ කර ඇපය බේරාගත නොහැකි යන්න එතෙක් ස්ථාපනය වී තිබූ මතය විය. එහෙත් දේශපාලනඥයෙකු වුවද හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්නෙකුට පක්ෂ භේදයකින් තොරව වෘත්තීමේ ගරුත්වය හිමිවන බව විශ්වාස කළ ඔහු තරඟ කළ නිලවරණයෙන් 70%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් එතෙක් ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් සභාපතිවරයා ලෙස වාර්තාවක් පිහිටවනු ලැබුවා. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා මෙරට සිදු ප්‍රබලතම විප්ලවයට නායකත්වයේ දුන් ඔහුට වෙඩි උණ්ඩවලට පවා මුහුණ දීමට සිදු වුණා. නීතිඥ වෘත්තියේ කෙතරම් වෙහෙසකර වුවත් දේශපාලනයේ කොතරම් කටුක වුවත් ඔහු අධ්‍යාපනයට ඇලුම් කළ අයෙකි. 2009 වසරේ ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබාගත් අතර 2013-14 වසර ඔහුට වඩාත් සුවිශේෂී විය. ඊට හේතුව ඔහු ආණ්ඩුක්‍රම විවස්සා නීතිය සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබා ගැනීමත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනශූරී උපාධිය ලබා ගැනීමත්ය. ඉදිරියට එන බාධක කම්කටොළු හිරිහැර සිනාමුසු මුහුණින් පිළිගන්නට තරම් පරිණත භාවයක් ඇති ඔහු නීතිඥවරයෙකු සහ දේශපාලනඥයෙකු පමණක් නොව ග්‍රන්ථකරණයේ විශිෂ්ටත්වයට පත් කතුවරයෙකි. විවිධ ක්ෂේත්‍ර අලලා ඔහු විසින් රචනා කළ ග්‍රන්ථ 26ක් මේ වන විට ප්‍රකාශයට පත්ව ඇත. නීතිය, බෞද්ධ දර්ශනය, ජනසන්නිවේදනය, සිංහල සාහිත්‍ය සහ ඉංග්‍රීසි සාහිත්‍ය ඊට ඇතුළත්ය. ඔහු තුළ සැඟව තිබූ කලා කුසලතාවයන් ජනතාව හඳුනාගන්නේ ඔහුගේ ගේය පදවලින් සමන්විත හිරු සඳු අරණ නම් සංගීත ඇල්බමය හරහායි. අග්නි දේශ නම් වූ කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ඇගයීම් සහතිකද ඔහු දිනා ඇත. වෘත්තිකයන්ගේ සංවිධානය හෙවත් Organisation of Professional Association මගින් 2013 වසරේ The Apex Award සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය. එමෙන්ම 2011 වසරේ ගාන්ධි සාමත්‍යාගයේද ඔහුට හිමි විය. ඔහු විසින් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් සිදු කරන සේවය අගයමින් ශාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වය විසින් ධර්ම නීති විශාරද ශාසන විභූෂණ ගෞරව උපාධිය
ඔහුට පිරිනමනු ලැබිය. එමෙන්ම අමරපුර මූල වංශික නිකාය සහ අනගාരിക ධර්මපාල පදනම එකතුව දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව සම්මානය ඔහුට පිරිනමනු ලැබිය. ඔහු විටක ප්‍රවීණ ජනාධිපති නීතිඥවරයෙක්. විටක හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන අවංක දේශපාලනඥයෙක්. තවත් විටක අත්දැකීම් බහුල කෘතහස්ත කතුවරයෙක්. තවත් විටක සංගීතය සහ සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිහතමානී කලාකරුවෙක්. ඒත් ඔහු අපට කියන්නේ ඒ හැම කමකටම වැඩිය ඔහුට වටින්නේ මනුස්සකම කියලයි. පසුගිය පාර්ලිමේන්තුවේ වසර 7ේම වැටුප් එකතු කරලා අතිනුත් මුදල් යොදලා රුපියල් ලක්ෂ 50ක් වටිනා ශල්‍යාකාර උපකරණ කට්ටලයක් මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කිරීම තුළම ඔහු කොතරම් මනුස්සකම රකින්නෙක් දැයි කීමට උපමා කුමටද? බෞද්ධ ලෝකයේ මුදුන් මල්කඩ බඳු සෙන්කඩගල මාලිගයේ වැඩහිඳින දන්ත ධාතුන් වහන්සේ වැඩම කිරීම පිණිස රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතුව තනා නිමවන ලද රන් සිවිගේ පූජා කිරීමෙහි ප්‍රධාන දායකත්වයේ දැරීම තුළින් අපි සොයන මනුස්සකම, ඔහු සොයන මනුස්සකම ඔහුගෙන් පිළිඹු නොවන්නේද? මේ ලෝකයේ සිටින ඕනෑම ජගතෙකුට එරෙහිව යාමට මාහට චිත්ත ධෛර්යයක් සහ පෞරුෂත්වයක් තිබෙන බව මම පුන පුනා ප්‍රකාශ කරමි. එහෙත් මාගේ හෘද සාක්ෂියට එරෙහිව යාමට මට හැකියාවක් නැති බවද මම ඉතා අවංකව ප්‍රකාශ කරමි. If you wish to see a change in this world, you must be the catalyst of the change. අපිට මේ ලෝකේ වෙනසක් දකින්න ඕන නම් ඒ වෙනස කරන්න ඕන අන් කවුරුවත් නෙවෙයි ගරු කතානායකතුමනි, ඒක කරන්න ඕන තමන්. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ජගත් මහලේකම්ගේ මෙම අත්අනුමතික ක්‍රියාකලාපය විවේචනයට ලක් කරමින් අද ඔහු වෙත ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මෙරට දේශපාලනයේ ආందోලනාත්මක තීරණ කීපයක් ගත් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතායි. ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ වේදනාවෙන් පසුවන බටහිර රටවල අතකොළුවක් වී ඇති ජගත් මහලේකම්වරයාගේ ක්‍රියාකලාපය ආණ්ඩුවටත් වඩා ඉදිරි පියවරක් තබමින් විවේචනය කිරීමට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පියවර ගැනීම අද දෙරණ සැබවින්ම අගය කරනු ලබන්නේ ඔහු රට වෙනුවෙන් අවශ්‍ය මොහොතේ සියලු යුතුකම නොබියව ඉටු කළ නිසායි.